Stand by. Ready? Action. Recording. සාහිත්‍ය කියලා කියන්නේම දෘශ්‍යමානයේ විවිධ ගිහිල්ලා මිනිස්සුන්ගේ හිත්වල අඳුරු අහුමුළු කරා ආලෝක ධාරාවක් නිකුත් කරන මහා ප්‍රයාස. තමයි අද අපි කතා කරන්නේ කොළඹ යුගයේ පරාක්‍රම පඬිතුවක්කු කියන කවිය නිර්මාණය කරපු දේදුන්න පායාව හිටත් පාලමුඩින් කියන පද්‍ය පන්තිය. අපි අද මේක ਵਿਚාරය කරන්න සූදානම් වෙන්නේ. අද අපි මේ සාකච්ඡාව ඇතුලේ මේකට පොඩි හැඩයක් ගන්න උත්සාහ කරනවා. ලෝකේ කොයිතරම් මිනිස්සු ආදරය කරත් වැඩිපුරම ප්‍රිය කරන්නේ විරහව කියන රසය. ළමයිනේ ඔය ප්‍රේමය කියන සංකල්පයත් එක්ක ශෘංගාරය කියන රසය නිර්මාණය වෙද්දී විරහව කියන සංකල්පයත් එක්ක නිර්මාණය වෙන්නේ විප්‍රලම්භ ශෘංගාරය. විප්‍රලම්භය දැනෙන්නේ මාතෑරුණාට පස්සේ. අපි ප්‍රේම කරනකොට ශෘංගාරය විඳිනවා විරහ වේදනාවත් එක්ක අපි විප්‍රලම්භ ශෘංගාරය විඳින්න පටන් ගන්නවා. හැබැයි නූතන ප්‍රේමය තුළ නූතන මේ තාරුණ්‍ය ප්‍රේමය හඳුනාගෙන තිබෙන ක්‍රමය තුළ විරහවත් එක්ක උත්සාහ කරන්නේ එක්ක තමන් විනාශ වෙන්න එහෙම නැත්නම් අනේකා විනාශ කරන්න. හැබැයි සිද්ධ වෙන්න ඕනේ අර මහග්ගතාව කියන සංකල්පේ හිතට එකතු කරගත්තා නම් අන්න ඒ ඇතුළේ සෞන්දර්යවාදී මිනිසෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. මේ දකුණු ආසියාවේ බෞද්ධ සාහිත්‍යය තුළේ උත්තරීතරම ප්‍රේමීයම කාන්තාව එහෙම නැත්නම් ප්‍රේමයේ වැඩිපුරම විඳලා සාරාංශක කල්පලක්ෂයක් ප්‍රේමයේ විඳලා ඒ ප්‍රේමය අතහැරුණාට පස්සේ මහග්ගතාවේ දියුණු කරලා හිත හදාගත්ත උත්තරීතරම කාන්තා චරිතය තමයි යශෝදරා. සිද්ධාර්ථ කුමාරයා දාලා ගියාට පස්සේ වලි ගැහුනේ නෑ. පොළවේ හැපි හැපි සාප කරේ නෑ. ආදරණීය ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනා ඇතුලේ අපිට දැනෙන්න පටන් ගන්නවා යශෝදරා කොයිතරම් ආදරේ කරාද කියලා. කැලේ තියෙන කොයි දේවත් රස වේවා මලේ බමරුමින් පිරිවර සෑදේවා ඉරේ තියෙන රැස්මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. අපිට වගේ එක ආත්මයකට හම්බෙලා තැල්ලා ගියේ නෑ පුතේ. සාරාංශක කල්පලක්ෂයක් එක දිගට ඇවිල්ලා අවසානයේ බුද්ධත්වය අවබෝධ කරගන්න ආත්මය තුල දාලා යනවා. යශෝදරා හිත හදා ගන්නවා. මුව ජාතියේ වද පළමුව උපන්නේ එම ජාතියේ සිට නෑරම මම එන්නේ වෙන ජාතියේ දිත් නැහැ අතහැර යන්නේ මෙම ජාතියේ ඇයි මා අතහැර යන්නේ
කියන්නේ යසෝදරාට ජීවිතේ දරා ගැනීම පුළුවන් වුණා නම් ඒ මහත්කතාව දිනු කරන්න මිනිස්සු විදියට අපිට පුළුවන් වෙනවා. එහෙම බැරි වුණාම තමයි අපි මිනිස්සු විදියට උත්සාහ කරන්නේ විරහව විඳින ගමන් එක්ක තමන් විනාශ වෙන්න, එහෙම නැත්නම් අනේකා විනාශ කරන්න. හැබැයි ප්‍රේමය ඇතුළේ අපිට පුළුවන් නම් විරහවත් එක්ක ගෞරවයෙන් සමුදෙන්න. අන්න එතන තමයි මේ සාහිත්‍ය අධ්‍යාපනයේ සාහිත්‍ය ඉගෙන ගන්න එකේ වටිනාකම තියෙන්නේ. ජීවිතේ කොයිතරම් අපි ප්‍රේම කළත් ඔන්න කවියා කියනවා නොවැළපෙමි ඔබ යන්න වැළප ඇති ඵල කිමද? ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ. සූරලාගෙන යන්න මාහදේ පිපුණු මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? ඔබ යන්න මధుරතර සප්තස්වරය අරන් ඔබේ රත මැදිරියට මගේ ඉර හඳාරන්. ඔබ යන්නේ මහද තෙත් වැහිවලා කුලාරන්. කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්. දේ දුන්න පායාවි හෙටත් පාලනෝඩි. ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම්. නොවැළපෙමි ඔබ යන්න වැළප ඇති ඵල කිමද? ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ. වෙස්මූණ පැලඳගෙන සිටින තැන සිතක් නැත. ඔබ යන්න මගේ ආයුෂත් අරගෙන. එහෙනම් මතක තියාගන්න. ආදරයේදී එකතු කරන මතක කවදා හරි දවසක ආයෙ සිහි කරලා අපිට සතුටු වෙන්න. ආදරයේදී මිනිස්සු එකතු කරගන්න මතක සදාකාලික ආදරණීය සංකල්ප වලට. ආදරයේදී අපි එකතු කරගන්න සමහර මතක ජීවත් වෙන්න අපිට උත්ප්‍රේරණයක්. ඒක ආදාගන්න. මේ සාහිත්‍ය ඇතුලේ විප්‍රලම්භ ශෘංගාරය මේ තරම් බලවත් වෙන්නේ ඇයි? මිනිස්සු කොයිතරම් ආදරය කරත් වැඩිපුරම විදින රසයේ විප්‍රලම්භය. උදේ බලන්න කවියා කියනවා ආදරේ නින්දක්ද පිළිදලා ඉන්න මට. නින්ද හරි සමීපයි. ආදරය කියන්නේ නින්දක්, සැපදායක නින්දක්. හැබැයි මම ඉන්නේ කොයි වෙලාවෙක තමයි.